කැරකෙන ලෝකයේ දකුණු අන්තයෙන් ඔබ වෙත තිලින කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය FM 98.5 www.radio200.com.au සභාගාරයේ වැඩ කටයුතු වෙනද වගේම ඔන්න සතියන්තීරිද දවසේ ඔයාලත් එක්ක එකතු වෙලා පටන් ගන්නයි සූදානම් වෙන්නේ. ඉතින් පුරුදු සෙනෙහසින් පුරුදු ආදරයෙන් වෙනද වගේම ඔයාලත් එක්ක කතා බහ කරන්න අඩහෝරාවක කාලයක් ඔයාලත් එක්ක ගත කරන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ. මම දේවලෝචන රණසිංහ. ඉතින් අපි පසුගිය වැඩසටහන් දෙකක් පුරාවටම පහුගිය අපිට ලංකාවේ මූණ පාපු ආපදාවට නැත්නම් ස්වභාවික ව්‍යසනය සම්බන්ධයෙන් අපි කතා කරා. ඒ සම්බන්ධයෙන් ආධාර කටයුතු කරන විදිය ගැන අපි කතා කරා. ඊට පස්සේ අපි ඒ සම්බන්ධයෙන් නව ඉදිකිරීම් කරන විදිය කරන්න ඕන ආකාරයන් පිළිබඳව සාකච්ඡාවට බඳුන් කරා. නැවතත් මේ සතිය අපි බලාපොරොත්තු වෙනවා සුවිශේෂී සංවිධානයක නියෝජිතයෙක් එක්ක අද කතාබහ ආරම්භ කරන්නට ලංකාව වෙනුවෙන් බොහෝම මහන්සියෙන් කැප වෙලා වැඩ කරන සංවිධානයක නියෝජිතයෙක් එක්ක කතා කරන්නයි සූදානම් වෙන්නේ. මේ ස්වභාවික ව්‍යසනයෙන් පස්සේ ඕස්ට්‍රේලියාවේ බොහෝ අපේ ශ්‍රී ලංකා ප්‍රජාවේ සැමෝම පාහේ කඩි ගුලක් ඇවිස්සුනා වගේ වැඩ කරන්නට පටන් ගත්තා ආධාර දෙන්නට සහ ලංකාව වෙනුවෙන් උදව් කරන්නට. ඉතින් එයින් එක් සංවිධානයක් ප්‍රධාන සංවිධානයක් ගැන කතා කරන්නට එහි නියෝජිතයෙක් සමග සම්බන්ධ වෙන්නයි අපි මේ සූදානම. එහෙනම් දේවා අපි අපේ විශේෂ ආරාධිතය අපි අඳුනගමු. හොඳයි, මම හිතන්නේ විශේෂයෙන් කොවිඩ් කාලේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න පිහිටුවාගත් සංවිධානයක් ගැන අපිට බොහොම ලොකු මතකයක් තියෙනවා, බොහොම සොඳුරු මතකයක් තියෙනවා ඇත්ත වශයෙන්ම. මොකද ඒ කොවිඩ් කාලේ ඔවුන්ගේ ඒ කර්තව්‍ය බොහොම හොඳින් සිදුවුණු බව කියන්ට තියෙනවා. මේ නම තමයි හුස්මකට හයියක්. අපි දන්නවා ලංකාවේ වෙන්ටිලේටර්ස් සැපීම සඳහා ඔවුන් පෙරමුණු ගැන කටයුතු කළා. ඔස්ට්‍රේලියාව පුරාම ඔවුන්ගේ කටයුතු කෙරුණා. ඒ වගේම ලොකු මුදලක් ලංකාවෙන් එකතු කරලා දුන්නා. ඒ වගේම අදත් ඔවුන් මේ ස්වභාවික අපදාවෙන් පසුව ඔවුන් ලංකාවට නැවත උදව් කරන්නට ඉදිරියට ඇවිල්ලා තියෙනවා. මේ වෙන විට දින ඉතාම කෙටි කාලයක් තුළ ඉතාම විශාල මුදලක් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළු අනිකුත් ජාතීන්ගෙන් එකතු කරගන්නට මේ සංවිධානය සමත් වෙලා තියෙනවා. හුස්මකට හයියක් ලෙස කොවිඩ් කාලේ නම් කෙරුණු මේ සංවිධානය අලුත් ප්‍රොජෙක්ට් එක හැටියට මේ අවතැන් වූ අපේ ජනතාවට උදව් කරන්නට පවුලකින් පවුලකට හයියක් කියන නමින් තමයි ඔවුන්ගේ මේ කටයුත්ත කරන්නේ. මේ කටයුත්තට බොහොම පුරෝගාමී වෙලා වැඩ කරන අයගෙන් කීප දෙනෙක් අතුරින් අපි අද සභාගාරයට ඉතාම සාදරයෙන් පිළිගන්නවා ඉන්දික සූර්යාරච්චි අපේ සහෘදයව. ආයුබෝවන් කියලා සභාගාරයට අපි ඔබව පිළිගන්නවා. ආයුබෝවන් දේවා, ආයුබෝවන් තිලක්. බොහොම ස්තුතියි අපේ කණ්ඩායම වෙනුවෙන් මේ ගැන පොඩ්ඩක් සාකච්ඡාවක් කරන්නට අපිට මේ අවස්ථාවේදී මේ කරපු ආරාධනෙට. ඉන්දික, දැන් ඔබ සම්බන්ධ වෙලා මේ උස්මකට හයියක්, ඊට පස්සේ මේ පවුලකින් පවුලකට හයියක්, මේ වැඩසටහන් දෙකම මෙල්බර්න් නැත්නම් ඕස්ට්‍රේලියාවේ පිට වාර්තා තැබූ කිසියම් විදියක අර ෆන්ඩ් රේසිං වලදී වාර්තා තැබූ ඉවෙන්ට්ස් දෙකක්. මම මේ නිකමට වගේ අහන්නත් හිතුවේ මේ හඳා එහෙම ෆන්ඩ් රේසිං යෝගයක් තියෙනවද? අතගහන වැඩේ බොහොම හොඳින් ඉතාම ඉහළින් සිද්ධ වෙනවා. ඒක හොඳ ප්‍රශ්නයක් තිලක්. මං හිතන්නේ මේ කණ්ඩායමේ තියෙන හඳහන බොහොම හොඳයි. මේ පිටිපස්ස සිටින. මොකද අපි කණ්ඩායම ගත්තොතින් අපි යමක් දැන් උදාහරණයක් ඔය හුස්මකට හයියක් ප්‍රොජෙක්ට් එක 2021 මේ මාසේ ආරම්භ කළා. ඔක්තෝබර් මාසේ වෙනකොට අපි අවසන් කරනවා. වාර්තාගත ආදායමක් ෆන්ඩ් රේසින් එකක් කළා මිලියන
100කට අධික බඩු භාණ්ඩ බෙරා හැරලා රුපියල් ඊට අමතරව ඩොලර් ලක්ෂ 5කට අධික වැලියු එකක් මෙහෙන් ජෙනරේට් කළා. ඒ වගේම මහා කියන්නේ මිනි ප්‍රොජෙක්ට්ස් ගොඩක් කරලා කොටින්ම මට මතකයි හුස්මකට හයියක් කියන බ්‍රෑන්ඩ් එක යටතේ අපි වෙන්ටිලේටර්ස් ප්‍රොඩක්ට් මැනුෆැක්චර් කරා චයිනාවල. ඒ බ්‍රෑන්ඩ් එකෙන් අපි ඒවා ඩිලිවර් කරලා හොස්පිටල්ස් 95කට ලංකාවේ ගොඩක් හැම දිස්ත්‍රික්කම ආවරණය වෙන විදියට. එහෙම කරපු ඒ කණ්ඩායම ඉන්පස්සේ පොඩි නිද්‍රාවකට යනවා. ඉන්පස්සේ ආයෙත් ඒ කියන්නේ ඊට පස්සේ අතරතුරදී ලංකාවේ ගොඩාක් දේවල් වෙනවා. අතරතුරදී අපිට ඉතින් හැමදාම ඉල්ලීම් වෙනවා. ඇයි මුකුත් කරන්නේ නැත්තේ? ඇයි මුකුත් කරන්නේ නැත්තේ? ඊට කවුරුත් ඒකට කියන්නේ පළවෙනි කාර්යය මම හිතන්නේ මේ හැමෝම ගොඩක් ඉන්නේ වෘත්තිකයෝ විවිධ ක්ෂේත්‍රවල තාමත්ම කාර්ය බහුල ජීවිතයක් ගත කරන වෘත්තිකයෝ විශාල පිරිසක් අපි වටේ ඉන්නේ. ඉතින් මේ කට්ටිය ආයිස්සරයක් එකතු වෙන්නේ ඔවුන් සංවේදී වූ අවස්ථාවක. ඉතින් මේ අවස්ථාවේ සංවේදී නොවුණු මනසක් කොහෙවත් නැහැ. ඒ වගේ සංවේදී මනසකින් යම්කිසි සත්කාරයක් කරන්නට එකතු වුණාම හැමදාම හදාන සුබයි. අනිත්කාරය තමයි අපේ තියෙන තාම වැදගත් මුල්ගල් කීපයක් තියෙනවා. ඒවා තමයි එකක් ට්‍රාන්ස්පරන්සි කියන එක. මට මතකයි ඩොලර් ලක්ෂ 5ම අපි up to the dot සතේට ගණන් හදලා කොහෙටද ගියේ කොහොමද ගියේ කියලා ඒ ඔක්කොම වාර්තා ඉදිරිපත් කළාම අපේ ගිය අවුරුද්දේ 2021 අවුරුද්දේ අපේ කර්තව්‍ය නිමා කළේ. වාර්තාවක් ජනගත කළා. දෙවනුව දැන් මෙවර ගත්තත් ඊට පස්සේ දෙවෙනි කාරණේ අපි දේශපාලනයෙන් කිසිම දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවි ගමනක් යන්න ලෑස්ති වෙලා ඉන්න සහ බොහොම සංවේදී වේදියා බලන කණ්ඩායමක් අපි කිසිම විදිහකින් ඒ වගේ කිසිම මේ අර අපේ මේක පක්ෂග්‍රාහී වෙන්න දෙන්නේ නැහැ කිසිම මොමන්ට් එකක්. අපි හැමෝත් එක්කම හොඳයි. හැමෝම අපිට ආදරේ. ඉතින් ඔය ඔක්කොමත් එක්ක මේ කණ්ඩායම ඉතාම සාර්ථකව කරනවා මේ ව්‍යාපෘති. ඉතින් ඒ ව්‍යාපෘතියක් කරනකොට අනිත් එක හරි නිර්මාණශීලී. අපි වටා ඉන්නවා ඉතාම නිර්මාණශීලී කණ්ඩායමක්. ඒගොල්ලන්ට අපි කියන අපේ මීඩියා ටීම් එක ගත්තොත් එහෙම ඒගොල්ලෝ මේ ඕස්ට්‍රේලියාවේ ලොකු කර්තව්‍යයක් කරන මීඩියා ඒරියාස් වලින් ඒගොල්ලෝ අපිත් එක්ක ඉන්නේ. ඒ වගේ හැම පැත්තම සමබර කණ්ඩායමක් තමයි ඉන්නේ. ඒක නිසා සාර්ථක වෙනවා මම හිතන්නේ අපි කරන ප්‍රොජෙක්ට්ස් ඔක්කොම. එතකොට ඉන්දික දැන් පවුලකින් පවුලකට හරියක් කියලා මේ ප්‍රොජෙක්ට් එක ඉදිරියට යන්නේ. අපිට පොඩ්ඩක් පැහැදිලි කරන්න මොකද්ද ප්‍රධාන අරමුණ, කොහොමද මේ අවතන් වූ අපේම ශ්‍රී ලාංකිකයන්ට අපි උදව් කරන්නට මේ මුදල් යොදාගන්නේ? මොකද්ද මේක පිටිපස්සේ තියෙන ක්‍රියාන්විතය ලංකාවේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් මෙහෙමයි මේක වෙන්නේ දේවා. ඕගොල්ලන්ට මතක ඇති මීට සතිය එකමාරකට කලින් මාවිල්ලාරු වැව් බැම්ම කැඩිලා යනවා. එතකොට මාවිල්ලාරු කියලා කියන්නේ අපි හැමෝම වචනේ කිව්ව හැටියේ දන්න තැනක්. මාවිල්ලාරු කියලා කියන්නේ මාවිල්ලාරු වඩමාරච්චි එතකොට පස්සේ ආවා ඔය ඒ දවස්වල වචන කීපයක් තිබුණා, ප්‍රදේශ කීපයක් අපි දන්න තැන් කීපයක් තිබුණා. ඒතකොට ඒ වගේ තැන තමයි මාවිල්ලාරු. අපේ ගොඩක් ක්‍රියාන්විත තිබිච්ච තැනක් අපි දන්නවා. යුද හමුදා ක්‍රියාන්විත. එතකොට මාවිල්ලාරු දැන් බව ගැන හැමෝම දන්නවා. මාවිල්ලාරු ගම වටේ ඉන්නේ මුස්ලිම්, දෙමළ, සිංහල ජන කොටස් තුනටම ආйти ගම් තමයි තියෙන්නේ. මේ වැව් ඉස්මත්තේ තියෙන ලොකු ඩෑම් එක 2000 මේ දැන්ට සති එකමාරකට කලින් පුපුරා යෑමේ තර්ජනයකට පත් වෙනවා. එතකොට ඒ අදාළ වාරිමාර්ග නිලධාරියාගෙන් මාවිල්ලාරුවට ආසන්නතම තියෙන අපේ රජමහා විහාරය, සේරුවිල මංගල රජමහා විහාරය, විහාරාධිපති ස්වාමීන් වහන්සේ පූජ්‍ය අලුදෙනිය සෝවිද ස්වාමීන් වහන්සේ මේ ගැන ආරංචි වෙලා වාරිමාර්ග ඉංජිනේරුවන්ගෙන් අහනවා මොකද්ද මහත්තයා මෙතන දැන් මේ තත්ත්වය. වාරිමාර්ග ඉංජිනේරුවා හැබැයි රෑ 10 වෙනකම්ම ඔහුගේ විශ්වාසය පළ කරනවා ස්වාමීන් වහන්සේ මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රෑ 10ට එයා කියනවා ස්වාමීන් වහන්සේට තව පැය 2-3ක් ඇතුළත මේක කැඩීමේ අවදානමක් තියෙනවා 13 පොලකින් මේක ඩැමේජ් වෙලා ගන්න තියෙන කියලා. ඔන්න ඔය අවස්ථාවේදී ස්වාමීන් වහන්සේ ගමට වඩිනවා. වැඩලා අර නිදන් ඉන්න මිනිස්සුන්ව 1100ක් මිනිස්සුන්ව පන්සලට ගේනවා. දැන් පන්සලේ මේ මිනිස්සු ඉන්නේ. එතකොට ඒ ඉන්න මිනිස්සුන් ඇවිල්ලා පැය 2ක් ඇතුළත බැම්ම කැඩලා ඒ මිනිස්සුගේ ගෙවල් ගොඩාක් විනාශ වෙනවා. ඊට අමතරව ගෙවල් ගම්බිම් යට වෙලා තියෙන බඩු මුට්ටු හැම දෙයක්ම ඒගොල්ලන්ට නැති වෙනවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අපිට මේ ගැන කතා කරපු දේ ඒ අවස්ථාවේදීම අපේ ඇඟ කිලිපොලා ගිහිල්ලා මේක මෙතන අපිට ඔන්න මතු වුණා කාරණයක් අපි එකතු වෙලා යම් දෙයක් කර යුතුයිමයි කියලා. ඒ වගේම ස්වාමීන් වහන්සේ වෙලා අපේ ඇහුවා මහත්යලා මේ යම් දෙයක් මහත්ම යෝජනාවත් හාමුදුරන්ගෙමයි. ස්වාමීන් වහන්සේ කියනවා
මාතද මේ මිනිස්සු තව දවස් 3-4කින් ගම් වලට යන්න පටන් ගන්නවා මෙතන ඉඳලා වතුර ටික බහලා ගියාම. එතකොට ඒගොල්ලන්ගේ ගෙවල් වල තත්ත්වය බැලුවොත් මඩ තට්ටුවකින් යට වෙච්ච සම්පූර්ණම මුළු ගෙදරම තිබිච්ච දේවල් හොදගෙන ගිය තැනකට තමයි යන්නේ. ඉතින් මේ මිනිස්සුන්ට ජීවිතේ යම්කිසි බලාපොරොත්තුවක් ඇති වෙන්න ගෙදරට ගිහිල්ලා අඩුම ගානේ පළවෙනි රැය සුවසේ නිදා ගන්න පුළුවන් දෙයක් ලෑස්ති කරලා දුන්නොත් ඒක තමයි මහත්තයලට කරන්න පුළුවන් ලොකුම පින. ඒ සඳහා හොඳ ලොකු සප පහසු මෙට්ටයක් ඊට අමතරව කොට්ට සහ ඇඳ ඇතිරිලි. මෙන්න මේ වගේ දේවල් තමයි එකතු කරලා අපිට කිව්වේ ලබා දෙන්නට පුළුවන්ද කියලා. පවුල් 1100ක් තමයි අපේ මූලික ඉලක්කය වුණේ. ඉතින් අපි ඒ සඳහා පෙළ ගැහුණා. පෙළ ගැහිලා දැන් අපේ අනිත් කෑල්ල තමයි මේ ප්‍රොජෙක්ට් කරනකොට අපි මුදල් එකතු කිරීම විතරක් නෙමෙයි අපි කරන්නේ. අපේ පිටිපස්සෙන් ඉන්නවා ලොකු ශක්තිවන්තයෝ කීප දෙනෙක් හරිම දක්ෂයි ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් පාර්ට් එකට, ප්‍රොකියුමන්ට් පාර්ට් එකට, ලොජිස්ටික්ස් වලට. ඒගොල්ලෝ එතකොට මේ වැඩේ day 1 වලදීම already අපි කතා කරනවා අපේ අතේ සල්ලිත් නැතුව අපි ආපිකෝ ආයතනය ඊට පස්සේ PS ආයතනය ආයතන කීපයකට කතා කරලා ඔක්කොම quotations ඒ මොකද අපේ විනිවිදභාවයේ සහ වගවීම ඉතාම වැදගත්. ඒ වගේ වෙලාවදී එතකොට අපි අර process එක follow කරලා quotations call කරලා ඊට පස්සේ අපි එකකින් එකක් select කරලා ඒක negotiate කරලා උදාහරණයක් 10000ක මෙට්ටයක් තමයි අපි ගන්නේ. මම හිතන්නේ මට මතක නැහැ හරියටම ගාන ඉතාම කියන්නේ ඉතාම අඩු ගානකට. අන්තිමේ අපි එකතු වෙනවා ඩොලර් 50කට මේ වැඩේ කරන්න පුළුවන් ගානට අපි එනවා. මෙට්ටේ ඒ ඇඳ ඇතිරිලි මේ කොට්ට ඔක්කොම ඩොලර් 50යි එක්කෙනෙක්ට. එක පවුලකට කියන ගානට අපි එනවා. ඒ ඇවිල්ලා ඒ වගේ negotiations කරලා orders place කරලා අපි තුන්වෙනි දවස් වෙනකොට ෆන්ඩ් රේස් එකේ තුන්වෙනි දවස් වෙනකොට මේවා ඩිලිවර් කරන්න පටන් ගන්නවා. පළවෙනි 345 ගෙවල් වලට අපි දෙනවා. මොකද මේ මිනිස්සු ගම් වලින් ස්වාමීන් වහන්සේගේ මේ පන්සලෙන් පිටත් වෙන්නට පටන් ගන්නවා. ඉතින් ඒ වගේ ක්‍රියාන්විතයක්. ඊට පස්සේ දැන් ඔන්න දෙවෙනි කොටස 501ක් වෙලා තිබුණා පෙරේදා වෙනකොට. 501ක් ගම් වලට ගිහිල්ලා මේවා ලදුනා. ඔය වගේ අපි 1100ක සම්පූර්ණ කරනවා. බොහෝ දුරට මේ සති අන්තය වෙනකොට. නමුත් අපේ ඉලක්කගත ටාගට් එක අපි achieve කළා දවස් 4කින් 5කින් වගේ කාලෙකින්. මේ වෙලාවේ තියෙන්නේ අපිට අර වැඩිපුර හම්බ වෙන කවුරු හරි ලබා දෙන ආධාර අපි ඒ ආධාරත් සියල්ලම යොමු කරන්නේ අදාළ සේරුවාවිල මේ මධ්‍යස්ථානයේ හරහා එතන ඊටාම වග කිව යුතු වගවීමක් තියෙන නිලධාරී මණ්ඩලයක් විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම්තුමාගේ ඉඳලා එතන මේ ගවර්නර්ගේ ඉඳලා ඒ පළාත් මේ ත්‍රිකුණාමල පැත්තේ සහ මේ ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් ඒ තියෙන කණ්ඩායමකට අපි බාර දෙනවා ඒ අවශ්‍ය කරන ඉතුරු වැඩ ටික කරගෙන යන්නට කියලා. හොඳයි ඉන්දික ඉතාම සිත මවිත කරවන සුළු ඉතාම කෙටි කාලයක් තුළ මෙවැනි විශාල මුදල් ප්‍රමාණයක් එකතු කර ගැනීම විතරක් නෙමෙයි ඒ සංවිධාන හයිය ඔබ විස්තර කරපු සහ මේ සිද්ධිය සම්බන්ධයෙන් වුණ සංවේදී භාවය එයයි ඉතාමත්ම වැදගත් වෙන්නේ මානසික ගුණාංගය. ඉතින් එය ඉතාම විශිෂ්ට කාරණයක්. සභාගාරය තුලින් ඔබ සියලු දෙනාටම ඔබේ කණ්ඩායම ඇතුළු ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙන්නත් කැමති විශේෂයෙන්ම ඔබ සියලු දෙනාට මේ වගේ මම කැමති ඔබ දැන් මේ වගේ කටයුත්තක් කරනකොට ඔබ පැහැදිලි කරා වගේම දැන් අර විනිවිදභාවය සහ පාරදෘශ්‍යභාවය අපි කියන ඒක ඉතා වැදගත්නේ මේ දැන් ඔබලගේ පැත්තෙන් ඔබ කොහොමද මේ කටයුතු මේ මූල්‍ය කටයුතු ටික මේ කරගන්නේ වගකීමක් ඇතුව කොහොමද ඒ සඳහා ඔබේ සංවිධානය ඇතුලේ ක්‍රියා කරන්නේ කවුරු ඒ සඳහා සුදුසුකම් ලැබූ කවුරු දින්නේ ඒ වගේ විස්තර ටිකක් අපි අපේ අසන්නන් වෙනුවෙන් ඉදිරිපත් කරොත්. ඔව් දැන් උදාහරණයක් ගත්තොත් අපි හුස්මකට හයියක් ක්‍රියාන්විතයේදී ඒ ලක්ෂ 5 අර මුදල් අරන් යන කණ්ඩායම් කෙරේ එක හැන්ඩල් කිරීමේදී කණ්ඩායම් කීපයක් හිටියා. එක කණ්ඩායමක් purchasing නැත්නම් procurement. එක කණ්ඩායමක් negotiations එතෙන්දී negotiations වලට කණ්ඩායමක් හිටියා. ඒ වෙලාවේ අපිට ගොඩක් කණ්ඩායම් කීපයක් අපි ලාසි කරලා මොකද ලොකු වැඩ ගොඩක් ගිහින්. ඊට අමතරව ඊට පස්සේ එනවා ඔන්න auditing team එකක්. අපිත් එක්ක එකතු වුණා ඒ අවස්ථාවේදී තිලක් අපේ ඊටාම මේ අපේ ආඩම්බර විය යුතු ශ්‍රී ලංකන් ඕස්ට්‍රේලියන් සිටිසන්ස්ලා ජනක කුමාර මේ එතරම් ජනක තමයි වික්ටෝරියන් ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්ටර්නල් ඔඩිට් ඩිරෙක්ටර්. ඊට වඩා සුදුසුකම් තියෙන කෙනෙක් නෑනේ මේක ඔඩිට් කරන්න. ඒ වගේ. එතකොට අපිට හිටියා ඊට අමතරව අපේ කපිල මදනායක CFO කෙනෙක් යාලිමැක් ආයතන CFO ඒ කපිල තමයි ඒ පාර්ට් එක කළේ. ඊට අමතරව රෝහන් විතානාරච්චි අපේ accountant විදිහට accounting part එක handle කරලා. ඒ වගේ තාම බොහොම මේ professional team එකක් තමයි මේක handle කරන්නේ. කරේ. දැන් අපේ කුස්මකට හයියද මේ අවස්ථාවේදීත් ඒ වහා සමාන mini structure එකක් යනවා.
අපේ ඒ කණ්ඩායම් වලට අදාළ purchasing, procurement, ඒවල ඔන්න ගේනවා quotations, ඊට පස්සේ quotations approve කරගන්නවා ඒගොල්ලෝ. හොඳම මේකට negotiate කරගන්නවා. ඊට පස්සේ procure කරලා ඒ delivery කරන එකට ඉතින් ඇත්තටම අපිට ගොඩක් උදව් තමයි මේ සැරේ නොමිලේ හම්බුනේ delivery. SLM deliver කරන වෙලාවට කළා. මොකද මේ වෙලාවේ පාරවල් තොරවල් හරි අමාරුයි කන්තලෙන් ගිහිල්ලා එහෙම යනකොට. ඒ පැත්තේ ඔක්කොම කාර්යක්ෂම කළා. මේ අපි අවසානයේදී දැන් උදාහරණයක් ගත්තොත් අපි වැඩක් ඉවර කරන්නේ අපේ මහා සභාව තියෙනවා. දැන්ට මහා සභා දෙකක් තිබුණා. මේ මහා සභාවක් කියලා කියන්නේ අර අපිත් එක්ක ඉන්න අපේ patrons අය. කියන්නේ අපිට support කරන කට්ටිය. ඉතින් ඒගොල්ලොන්ටත් අපි එන්න කියලා එතකොට දැන් අන්තිමේකට මට මතක හරියට 100ක් වගේ තියෙන ලොකු conference call එකක්. ඒ conference call එකේදී අවශ්‍ය කරන ප්‍රශ්න අහන්න පුළුවන් ඔක්කොටම බොහෝ දුරට දැන් ස්වාමීන් වහන්සේ පැත්තෙන් සම්බන්ධ වෙනවා. එකතු වෙලා අපි අවසාන එක මේ සූදානම් කරලා දෙනවා මේ ලබන ඉරිදාට. ඒ කියන්නේ මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න හරියටම ගත්තොත් දවස් 8කට වගේ පස්සේ එදාට අපි ඔඩිට් රිපෝට් එකයි ඒ ටික ජනගත කරනවා. ඒක විශේෂයෙන්ම අපි සාමාන්‍යයෙන් PDF අර දැකලා තියෙනවා ඇති ඔයගොල්ලෝ ඔන්ලයින් PDF තියෙනවා අපිට ෂෙයා කරන්න පුළුවන්. එතකොට ඒක බලන්න පුළුවන්. up to the dot ඕන කෙනෙක්ට පරීක්ෂා කරලා බලන්න පුළුවන් වර්ගේ ડોකියුමන්ට් එක ලෑස්ති කරලා තමයි අපි මේක තාම පාරදර්ශී විදියට ඉවර කරන්නේ. දැන් අපි මේ ගැන කතා කරද්දී ටික අපි දකිනවා විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල හරහා ඔබගේ මේ කාර්යයට ආයතනික වශයෙන් සම්බන්ධ වෙනවා බොහෝ දෙනෙක්. ඒ වගේම මම දන්නවා පුද්ගලික වශයෙන් ඉතුරු එකතු පහතු කරන සල්ලි තියෙනවා. නමුත් ඊට අමතරව අනෙක් දේවල් අනෙක් සත්කාරයන්ට වඩා වැඩි ආයතනික සම්බන්ධතාවයක් මේකට තියෙනවා. ඒ නිසා දැන් කිසියම් විදියකට මම පරිත්‍යාගශීලී නම් මට හිතනවා වෙන්න පුළුවන් මේ ආයතනය හරහා සම්බන්ධ වෙලාම මොවුන් එක්ක අපි ඉදිරියට යන්න සිද්ධ වෙනවා අපි පරිත්‍යාගයක් කරනවා කියලා. ඒ නිසා අපිට කියන්න කොහොමද මේ පරිත්‍යාගයන් ඔබ වෙත යොමු කරන්නේ? ඒ ආයතනයක් කරහා යන්න ඕනද නැත්නම් වෙනත් ආයතන වලටත් සම්බන්ධ වෙන්න පුළුවන්ද? මොකද්ද ඔබ සමග සම්බන්ධ වෙලා මේ සත්ක්‍රියාවට අත දෙන්නට අපිට කරන්න පුළුවන් දේ? ඇත්තටම කියනවා නම් දේවා දැන් අපි එන්කරේජ් කරන්නේ ඩොනේෂන්ස් to be honest. මොකද අපි මේ වෙලාවේ යන්නේ ප්‍රොජෙක්ට් එකේ ෆයිනල් ස්ටේජ් එකේ දේවල්. මොකද වා හිතන්න අපි මේ ඉරිදට ප්‍රොජෙක්ට් එක ක්ලෝස් කරාම ඒ වෙලාව වෙනකොට තියෙන ෆන්ඩ්ස් තමයි අපි අර ගිණුම් කරණයට ලක් කරන්නේ. එතකොට එදායින් පස්සේ අපිට ෆන්ඩ්ස් આવොත් ඒක ගැටලුවක්. අපි ක්ලෝස් කරනවා account එක සාමාන්‍යයෙන්. ඒක කාටවත් ඇත්තටම තමන්ගේ කැමැත්තෙන් ඩොනේට් කරන්න ආවත් ඩොනේට් කරන්න බැරි වෙනවා. ඉතින් ඒක හින්දා ඇත්තටම දැන් ඔබ අහපු ප්‍රශ්න උත්තරයක් දෙනවා නම් මම ඒක ඉස්සෙල්ලා කියලා හිටියට ඒකට බොහොම පාරදර්ශී අපි ගාව තියෙනවා අපේ බැංකු ගිණුම් සහ ඊට අමතරව මේ වෙලාවේ අපි try booking කියලා අපේ හරියට නිකන් GoFundMe වගේම platform එකකත් fund raise එක යනවා. ওই දෙකෙන්ම පුළුවන් කරන්න. ආයතනික කතාවක් කිව්වම මම ඇත්තටම ඒ ගැන පොඩ්ඩක් කියන්න ඕනේ. අපේ ඒක එක්තරා විදිහක ස්ට්‍රැටජි එකක්. අපි හැම ගියව අපේ හුස්මටායක් වෙලාවේදී අපි ස්ට්‍රැටජි එක තාම සාර්ථකව කරා. මේ සැරේ අපි එක මිනි version එකක් කළා. අපේ corporate responsible partners. දැන් ඔක දන්නවා CSR කියලා කියන්නේ corporate social responsible programs. ඕනෑම කම්පැනි එකක ඔකක් තියෙනවා. සාමාන්‍ය මට්ටමක පොඩි කම්පැනි එකක වුණත් ඒක තියෙනවා. ඒතර ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ CSR project එකක්. ඒක ඒගොල්ලන්ගේ part of the budget බොහෝ දුරට. ඉතින් අපි මේගොල්ලන්ට කතා කරනවා මේ දැන් මේ සැරේත් අපි ඒක කරා. ඒ CSR partnersලා අපි එකතු කරගෙන ඒගොල්ලන්ව අපි ඊට පස්සේ ඒගොල්ලන්ට ලොකු මේ අර ස්පොන්සර්ස්ලා කියලා අපි කියන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අපි collaboratorsලා කියලා අපි කියන්නේ ඒකයි. ඒ සම්බන්ධ වෙන අයව අපි ඒගොල්ලන්ගේ මිනිමම් අපිට කරන්න පුළුවන් දේ තමයි ඒගොල්ලන්ගේ අපි ලෝගෝ ප්‍රදර්ශනය කරලා පොඩි අපේ තෑන්කි මෙසේජ් එකක් නේ ඒගොල්ලෝ ඒක පාවිච්චි කරනවා ඒකට. ඊට අමතරව අපි ලෙටර් එකක් ඉෂු කරනවා. අපි tax deductible ආයතනයක් නෙමෙයි. ඒක ඊටාම වගකීමෙන් අපි ඒගොල්ලන්ට කියනවා. ඒගොල්ලන්ට tax benefits මොකුත් ගන්න බෑ අපිත් එක්ක ආවයි කියලා. ඉතින් අපි ඒ විදිහට ඊටාම විනිවිද භාවයෙන් ඒගොල්ලන්ට දැනුම් දුන්නාම අර මේ ඒගොල්ලෝ ඩොනේට් කරන්නේ real purpose of the donation එක ඔළුවේ තියෙන කට්ටිය තමයි අපිට ඩොනේට් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ ඩොනේට් කරන විදිහ දෙක තමයි මේ බැංකු ගිණුම සහ try booking හරහාත් පුළුවන් ඒගොල්ලන්ට අපිට ඩොනේට් කරන්න. හොඳයි ඉදික දැන් ඒ වගේම ඔබට ලැබුණු සහයෝගය මම හිතන්නේ දැන් ඔබ ඔබේ ප්‍රොජෙක්ට් එකේ ඔබ සඳහන් කළ පරිදි අවදාර කිසියම් විදියක අවසානයක් කරා පැමිණෙමින් පවතින. ඉතින් ඒ නිසා දැන් ඔබගේ අරමුණු සපුරාගෙනයි ඉන්නේ, ඉලක්ක සපුරාගෙනයි ඉන්නේ. ඒ නිසා මේ දක්වා ඔබට ලැබුණු සහයෝගය සහ විශේෂයෙන්ම ඔබගේ කණ්ඩායමෙන් ඒ වගේම ශ්‍රී ලාංකික ප්‍රජාව ප්‍රමුඛ කොටගත් අනෙකුත් සංවිධාන වලිනුත් ඔබට ලැබුණු සහයෝගය ඔබ කණ්ඩායමට ලැබුණු සහයෝගය ගැන ඔබට මොකද හිතෙන්නේ?
දැන් උදාහරණයක් ගත්තොත් තිලක් ඕගොල්ලෝ මේක ගැන මේ යන විදිය දිහා බලලා ඉන්ස්පයර් වෙලා තමයි අපිට උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ. ඕගොල්ලන්ගෙනුත් අපිට විශේෂ විශාල ෆයිනෑන්ෂල් මේ ෆන්ඩින් හම්බ වෙනවා හෙට. ඉතින් එහෙම ගත්තොත් එහෙම ඔය මට ටෑන් කරන්න තියෙන්නේ මේ අපිව විශ්වාස කරන මෙල්බර්න් අපේ ප්‍රජාවට අපි ඒ විශ්වාසය හැමදාම රැකගෙන ඒ හුස්මකට හයියක් කියන නම ලිගසි එක ඉස්සරහට අරගෙන යනවා. ඒ කියන්නේ අපේ කණ්ඩායම හරිම විජිලන්ට්. හැම තිස්සෙම හැම දෙයක් ගැනම ඩිබේට් කරලා අපි ඇතුලේ හරියට කතා කරලා තමයි දෙයක් තීරණයක් ගන්නෙ. කිසිම විදිහකින් අපි කිසිම රිස්ක් එකක් ගන්න නැහැ. විශේෂයෙන්ම ඔය පෝලරයිස් වෙන වගේ දේවල් අපි කරන්නේ නැහැ. ඉතින් මට කියන්න තියෙන්නේ අපි ගැන ට්‍රස්ට් කරන ඒ හැමෝටම බොහොම ස්තුතියි. ඒ වගේම මේ වටා ඉන්න මේ මහා පිරිසක් ඉන්නවා. ඉතින් අපි මේ කතා බහ කරන්න මෙහෙම එකතු වුණාට මේකේ ඇත්තම කට්ටිය ඉන්නේ දැන් අද උදාහරණයක් අද තියෙනවා මචන් නයිට්ස් වල හවසට පොඩි වැඩපිළිවෙලක්. ඒ වැඩපිළිවෙලෙදිත් ඒකෙදිත් එකතු වෙනවා. එතන 200ක් එකතු වෙනවා. ඒ අපේ කණ්ඩායම. ඉතින් ඔය වගේ තමයි දැනට මේ ඒ කට්ටියට මම හැමෝටම ස්තුති කරන්න කැමතියි අපිට මේ දෙන සහයෝගයට. හොඳයි එහෙමනම් ඉතාමත්ම යන්නේ වචනෙන් විස්තර කරලා නොහැකි තරම් ප්‍රමාණයේ ස්තුතියක් ඔබ ඇතුළු ඔබේ කණ්ඩායමට අප වෙතින් පුද කළ යුතු වෙනවා. ඉතාමත්ම සුවිශේෂී කටයුත්තක්. හැමෝගෙම ප්‍රශංසාවට ලක්විය යුතු කටයුත්තක්. ඉතින් ඒ වෙනුවෙන් තමන්ගේ කාලය, ශ්‍රමය, ධනය වැය කරගෙන ලංකාව වෙනුවෙන් මේ වෙලාවේ සහෝදරත්වයේ සහ උදව් පිරිනමන හිතින් මේ කරන සත්කාරය සම්බන්ධයෙන් අපි ඔබට නැවත වතාවක් ස්තුතිවන්ත වෙන ගමන් තවත් දුරටත් තවත් මෙවැනි කටයුතු වලට නිරත වෙන්නට අවශ්‍ය ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා අපි සභාගාරය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නට කැමැතියි. අනිවාර්යයෙන්ම. බොහොම ස්තුතියි දේවා. බොහොම ස්තුතියි තිලක් අපිව සම්බන්ධ කරගත්තට. අපි නිතරම එකතු වෙලා වැඩ කරන උදවිය වෙන ආයතනවලදීත් ඉතින් අපි සන්තෝෂයි ඔබගේ මේ අපිට දෙන පරිත්‍යාගය සහ මේ ලබා දෙන ප්‍රචාරයට. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. බොහොම ස්තුතියි. Mama
වෙත තිලින කෙරෙන මාර්ගගත සංදේශය සභාගාරය